කොහොමද ඔයාලට සුබ දවසක්. මේ තියෙන්නේ හරිම කම්මැලිකමට හදපු හරිම ලේසි රෙසිපි එකක්. ඒ කියන්නේ දැන් අපේ ගොඩක් ගෘහණියෝ වැඩට යනවනේ, ඔෆිස් යනවනේ, සතියේ දවස් 5ක්ම සෙනසුරාදා ඉරිදට නිමාඩු අය ඉන්නවා. සමහර අයට ඇත්තටම ඉරිදට විතරයි නිමාඩු. මට නම් මේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකම නිමාඩු. කොහොම වුණත් ඉතින් ඒ දවසටත් ගොඩක් වෙලා නිදාගන්න බෑනේ, පොඩි අය ඉන්නවනම් නේද? කොහොම හරි මේ පොඩ්ඩක් හරි දවල් වෙනකන් නිදාගෙන මේ සරලව කන්න හදපු පාන් එක කන්න හදපු බිත්තර සැමන් රෙසිපි එකක් තමයි මේ තියෙන්නේ. වැඩි දේවල් නෑ. රතුළු උණු, අමු මිරිස්, කරපිංචා සිහින්ව මම ලියාගත්තා. බිත්තර 3ක් හාෆ් බොයිල් කරගත්තා. සැමන් ටිකක් ගත්තා. දැම්මේ ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි. බලන්නකෝ ඊට පස්සේ මේක හොඳට මෑෂ් කරනවා. තව මම එක්ස්ට්‍රා මේකට එකතු කරගත්තා. මේ තියෙන හැන්දින් තමයි මං මේ ටික හොඳට පොඩි කරගන්නේ. ලොකු දෙයක් කරන්න නෑ ඉතින්. අනිත් දවස්වලට ඉතින් ඕගොල්ලෝ මහන්සි වෙනවනේ කෑම හදාගෙන යන්න. ඔෆිස් වලට, බඹාලට ඉස්කෝලෙට නිමාඩු දවසට ඉතින් මේ වගේ සරල ආහාරයක් ගත්තට කමක් නැහැ. හරි ලේසියි. ඉතින් මේ ටික හොඳට මම මේ විදිහට මේ මික්ස් කරගන්නවා, හැන්දෙන් පොඩි කරගන්නවා. ඊට පස්සේ තෙල් චුට්ටක් දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඒකටත් වෙලාව නැත්තම් හරි. නැත්තම් මේක එහෙම අවශ්‍ය නැහැ ටෙම්පරාදු කරන්නත්, නිකම්මත් කන්න පුළුවන්. නමුත් මම ටෙම්පරාදු කරගත්තා. එතකොට රස වැඩි. බලන්නකො තෙල් චුට්ටක් තාච්චියට දාලා රත් කරගෙන මේක ටෙම්පරාදු කරගන්නවා. මේ විදිහට. ඒ අතරේ වාට පාන් ටික ලෑස්ති කරගන්න පුළුවන්. මම නම් පිටි පාන්මයි ගත්තේ. කපන්න දෙයක් නැහැ. අන්තිමට මම මේකට පොඩ්ඩක් වර්ණයක් එක්කහුව වෙන්නත් ඕන නිසායි, රස පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන නිසායි තක්කලි ගෙඩියක් හොඳට කපලා සෝදලා එක් කරගත්තා. එකක් හෝ දෙකක්. මේක ලස්සනට එතකොට පේනවත් එක්කනේ. බලන්න ඇත්තටම ඉතින් ගෙදර තියෙන දේවල් වලින් ඊටාම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. බලන්නකො දැන් තව කෙනෙකුට මේක පාන් වල තවරලා සෑන්ඩ්විච් වගේ කන්නත් පුළුවන්. මට නම් ඇත්තටම ඒකටත් වෙලාවක් නැහැ. බලන්න හොඳයිද?